යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඊට ආදරයෙන් පිළිගන්නවා. අද බොහෝ අය තමාගේ ජීවිතය එහෙම නැත්නම් තමාව වටින්නේ නැති පුද්ගලයෙක් විදිහට සලකලා හමාරයි. ඒ ඇයි? තමාගේ පසුබිම ගැන බලලා, තමාගේ අම්මා තාත්තගේ රැකියාව ගැන බලලා, එහෙම නැත්නම් තමා දුප්පත්ද පොහොසත්ද කියලා බලලා, තමාගේ ඉගෙනීම බලලා, තනතුරු බලලා, එහෙම නැත්නම් ලෝකයේ ස්වභාවය බලලා තමාට හිතනවා කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා කරන කිසිම දෙයක් ඒ හැම දෙයක්ම බලලා අද බොහෝ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි බොහෝ තරුණයන් හිතන්නේ තමා වටින්නේ තමයි මේ ජීවිතය ලැබුවේ තමා මොකටද මේ ජීවිතය ලබන්නේ කියලා තමා කලකිරීමකට පත් වෙලා ඉන්නවා. සමහර අය තමාගේ මේ මනුෂ්‍ය ජීවිතේ කිසි වටිනාකමක් නැතුව තමා ජීවිතයක් නැති කරගන්න පවා මුල පුරනවා. මම ඔබට මේ දවසේ කියන්න කැමති ඔබේ ජීවිතේ ඉතාමත් වටිනවා. ඔබ හිතන්න පුළුවන් හැමෝම තමයි කියන්නේ. හැමෝම කියන්නේ ඕකම තමයි. හැමෝම අපි කොච්චර කාලයක් හිටියද ඔය කතාව. හැමෝම කියන්නේ වටින්නේ නෙමෙයි වටිනවා කියලා. නමුත් මම ඔබට ඇයි ඔබේ ජීවිතේ වටින්නේ කියලා මම ඔබට කියන්න තමයි යන්නේ. බොහෝ අය ඉපදෙන්නේ කිසිම පන්ති ભેදයකින් තොරව ඉපදෙන්නේ. හරිද? ඉපදෙනකොට කිසිම තරාතිරමකින් තොරව ඉපදෙන්නේ. ඉපදෙනකොට කිසිම තනතුරු වලකින් තොරව ඉපදෙන්නේ. ඉපදෙනකොට පොහොසත්කමක් නැතුව ඉපදෙන්නේ. ඉපදෙනකොට උගත්කමක් නැතුව ඉපදෙන්නේ. ඉපදෙනකොට කිසිම දෙයක් නැතුව ඉපදෙන්නේ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතය කියන එක ලේසියෙන් කාටවත් හම්බෙන්නේ නැති ජීවිතයක්. මොකද ඔබ දන්නවා ඔබ ලෝකයේ දෙස බලනකොට බොහෝ අය ඉපදෙනකොට බොහෝ අය මිය යනවා. බොහෝ අය ජීවිතයෙන් වන්දිගෙන. ඒකට ඔබම ඔබේ ජීවිතය ගැන හැඬුවෙන් කල්පනා කරනකොට තව කෙනෙකුගේ ජීවිතයක් නැති වුණාම ඔබට හිතන්න බෑ අපරාධ මෙයා ජීවිතේ නැති කරගත්තේ. තව කොච්චර කල් මෙයාට ඉන්න පුළුවන්ද? අපරාධ මේ තරුණ ජීවිතේ කියලා වටින්නේ නැති කෙනෙක් තමාගේ ජීවිතේ ඔහු තව කෙනෙක් ගැන වටිනාකමින් හිතන අපරාධය කියලා. මම කියන්න කැමති ඔබට මේ දවසේ ජීවිතයක් කියන්නේ වටිනවා. එක ජීවිතය හම්බෙන්නේ. ජීවිත දෙකක් නෙමෙයි එකයි හම්බෙන්නේ. ඒ ජීවිතය අපි ඉපදෙනකොට මම අර කරුණු කලින් කිව්වා වගේ අපි ඉපදෙනකොට කිසිම දෙයක් අරන් ආවේ නැහැ. අපේ තනතුරුවත්, අපේ තත්ත්වවත්, අපේ මුදල්වත්, අපේ යාන වාහනවත්, අපේ ගෙවල්වත්, බැංකු වල සල්ලිවත්, අපේ උගත්කමවත්, අපේ ප්‍රසිද්ධියවත්, මිනිස්සු අපිව පිළිගන්න එකවත් අපි ඉපදෙනකොට අරන් ආවේ. නමුත් සාර්ථක වෙන මනුෂ්‍යයා තමගේ ජීවිතේ වටිනවා කියලා දැනුණාට පස්සේ එයා බලනවා මගේ ජීවිතේ මම වටිනාකම ඒක මම හැල්ලුවට ගන්න. ඒ වටිනාකම ඇතුලේ මම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මගේ ජීවිතේ වටිනවා. ඒ වගේම මගේ ජීවිතය තුලින් බොහෝ තව ජීවිතවලට ඒ වටිනාකම දෙන්න ඕනේ කියලා ඒ මිනිස්සු තමගේ ජීවිතයේ වටිනාකම දැනගෙන ඉගෙන ගන්නවා, උසස් වෙන්න උත්සාහ කරනවා, තනතුරු දරන්නේ තැනට ඉලක්කයට යන්න හදනවා. ලෝකයේ විවිධ දේවල් තියෙනවා තමගේ ජීවිතයේ වටිනාකමකට ගෙන යන්න විවිධ දේවල් තියෙනවා. ඒක සාධාරණ ලෙස ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම ඔබට කියන්න කැමති ඊට එහා කිය වටිනාකමක් ඔබට තියෙනවා. කුමක්ද? අපි ලෝකයෙන් කොච්චර ඉගෙන ගත්තත්, ලෝකයෙන් කොච්චර උසස් වුණත් අපේ ජීවිතයට ඊට වඩා වටිනාකමක් දීපු පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඔබට මට වටිනාකමක් දීලා තියෙනවා. ඒ වටිනාකම කොච්චරද කිව්වොත් ඒ වටිනාකම මිල කරන්න බැරි වටිනාකම. මක් නිසාද? ඒ වටිනාකම ඇතුලේ තියෙන්නේ පියෙකුගේ පුතෙකුගේ ප්‍රේමයක් තියෙන්නේ. ඒ ප්‍රේමය නිසා ඒ පියා තමාගේ පුත්‍රයාව ඒ කියන්නේ මනුෂ්‍යයන්ගේ ජීවිතයකට වටිනාකමක් ගෙන දෙන පිණිස ඒ පුත්‍රයාව
මේ ලෝකෙට දුන්නා. අපේ බයිබලයේ කියනවා පදයක් මම ඔබට ඒක කියවන්න. ඔබ ඒක අහලා ඇති බොහෝ කාලයක්. යොහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියන මෙහෙම. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකී එක ජාතක පුත්‍රයන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේ එසේ කළේ. උන්වහන්සේ කෙරෙහි අදාගන්න සෑම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. මෙතන මෙහෙම කියන. ඇයි තමාගේ පුත්‍රයාගේ මනුෂ්‍යයෙකුගේ ජීවිතයක වටිනාකමක් නැති මොහොතක මේ තමාගේ පුත්‍රයාව දීලා මනුෂ්‍යයන්ට පෙන්නනවා අනේ කවුරුත් විනාශ වෙන්න එපා. ඔබේ ජීවිතේ වටිනවා. ඔබේ ජීවිතේ වෙනුවෙන් එක්කෙනෙක් ඉන්නවා. ඔබට එක්කෙනෙක් ප්‍රේම කරනවා. ඔබ වෙනුවෙන් තමාගේ පුත්‍රයාව දීලා ඒ පුත්‍රයා තුලින් ඒ වටිනාකම කිසිවෙක් විනාශ වෙන්නේ නැතුව විනාශයට යන්නේ නැතුව ඒ වටිනාකම අඟවන්න. ඒ කියන්නේ බලන්න දෙවියන් වහන්සේ කියන කවුරු විනාශයට කැමති නැහැ. කියන්නේ උච්චර ඔබ වටිනවා. ඔබ ඔබගේ ජීවිතේ සහැල්ලුකට ගන්න එපා. ඔබ හිතන්න පුළුවන් අයියෝ නෑ අපි ඉපදෙනකොට කිසි දෙයක් නෑ. හැබැයි අපේ ජීවිතේ ඉදිරියට එක කාලයක් පසු කරගෙන යනකොට අපිට අපේ ජීවිතේ වටිනාකමකට ගේන්න පුළුවන්. මොකද අපිට මනුෂ්‍ය ජීවිතය තමයි ලබන්න බැරි. මනුෂ්‍ය ජීවිතය තමයි සල්ලි වලට ගන්න බැරි. මනුෂ්‍ය ජීවිතයක් සල්ලි වලට උපදවන්න බෑ. ඒක දෙවියන් වහන්සේ නව නිර්මාණයක්. නමුත් මනුෂ්‍ය ජීවිතය ඇරෙන්න අනිත් හැමදේම මුදලට ගන්න, අනිත් හැමදේම ඥාණයෙන් ගන්න පුළුවන්, අනිත් හැමදේම ගන්න. මොකද ඉගෙන ගන්න පුළුවන්, වටිනාකම ගන්න පුළුවන්. හැමදේම මනුෂ්‍ය ජීවිතය තමයි ගන්න බැරි එකම දේ. ඒ මනුෂ්‍ය ජීවිතය දෙවියන් වහන්සේ ඔබට මට දුන්නා. අනිත් ඒවා අපිට ළඟා කරගෙන අපේ ජීවිතේට වටිනාකමක් ගන්න. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. කවුරුත් විනාශ වෙනවට කැමති නැහැ. බලන්න ඒ වටිනාකම බලන්න. තවත් කියනවා ඔබගේ මගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. හැල්ලුවට ගන්න එපා මේ ජීවිතේ. ඔබ අද දවසේ තනියම විඳවලා අයියෝ මට බෑ කවුරුත් මාව ගණන් ගන්නෑ මේක වටින්නේ නැති ජීවිතයක් මොකටද මම ඉපදුනේ. ඔබ කීප වතාවක්ම සමහර විට ජීවිතය නැති කරගන්න හිතලා ඇති, උත්සාහ කරලා ඇති. බබ එපා. ඒ තරම් මෝඩ වැඩක් මේ ලෝකේ නෑ. ඒ තරම් අඥාන වැඩක් මේ ලෝකේ නෑ. හරිද? ඔබගේ ජීවිතේ ඉතාමත් වටිනවා. බලන්න මොකද මම එහෙම කියන්නේ? බයිබලයේ කියනවා යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ මෙන්න මෙහෙම. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් නුඹලාට දෙන පිණිසත්. අන්න දැක්කද? කොච්චර වටිනාකමක් දීලාද? ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ මුත යේසුස් වහන්සේ තෝරගත්තා නම් අපි කියන විදියට තමයි උන්වහන්සේ ඉන්න වෙන්නේ. නමුත් උන්වහන්සේ කියන නුඹලා නෙමෙයි මාව තෝරගත්තේ. මමයි නුඹලා තෝරගත්තේ. ඒ ඇයි? අපේ මිනිස්සු හිතනවා අපේ ජීවිතේ වටින්නේ නැහැ. කිසිම දෙයක් කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේ අපිව තෝරගත්තේ දුර්වල භාජනයක් කියලා දැනගෙන ඒ දුර්වල භාජනය මඟ පෙන්වීමකට ලක් කරලා ඒක ඒ වටිනාකමකට ගෙනියන්න තමයි අපි උන්වහන්සේ අපිව තෝරගත්තේ. ඒක තමයි අපි උන්වහන්සේ අපිව තෝරගත්ත නිසා තමයි උන්වහන්සේ කියන දේ අපි කරන්නේ. උන්වහන්සේට බය වෙලා අපි ඉන්නේ. පාපයෙන් වැළකීලා ඉන්නේ. අපි උන්වහන්සේව තෝරාගත්තා නම් අපි කියන විදිහට උන්වහන්සේ ඉන්න වෙනවා. ඒක තමයි මම කියන්නේ. ඔබේ ජීවිතේ ඉතාමත් වටිනවා. ඒක තමයි කියන්නේ. උන්වහන්සේ අපිව තෝරාගත්තේ නුඹලා ඵල දරන පිණිසක්. එච්චර වටිනා ජීවිතය සහැල්ලුවට ගන්න එපා. ඒක ඉතාමත් වටිනා ජීවිතයක්. ඒක වටිනාකම ඔබට මට තේරෙන්නේ නැහැ. ඒ වටිනාකම නිසා තමයි
මේ යේසුස් වහන්සේ කල්වාරි කුරුසේ ඔබ මං වෙනුවෙන් මිලයක් ගෙව්වේ. ඒ මිලය ගෙව්ව නිසා උන්වහන්සේ ඒ වටිනාකම ඔබට මට දීලා තියෙනවා. ඒ වටිනාකම දීලා තියෙනවා. මොකද දන්නවද? 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ මෙහෙම කියනවා. නුඹලාට අයිති නැත. මක් නිසාද නුඹලා නිලයට ගනු ලැබුවාහුය. එබැවින් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේට ගෞරව කරන්න දැක්කද? අපිට අයිති නෑ. යේසුස් වහන්සේ අපිව නිලයට අරන් තියෙන්නේ. ඇයි? ඒ නිලයට ගත්තේ නැත්නම් අපි විනාශ වෙනවා. අපේ වටිනාකම දන්නේ නැතුව අපි විනාශ වෙනවා. ඒ නිසා යේසුස් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ නිලයට ගත්තා. ඒ කියන්නේ නිකන් හිතලා බලන්න. අපිව කොහේ හරි අපි ප්‍රසිද්ධ පුද්ගලයෙක් කොහේ හරි කම්පැනි එකකින් අපිව නිලයට ගන්නවා. කොහේ හරි මේ ඇඩ් එකකින් අපිව නිලයට ගන්නවා. ඒ අත්සන් කරන අවුරුදු 2 අවුරුදු 5 තුල ඇග්‍රීමන්ට් එක ඔවුන් අපිව නිලයට ගන්නවා. ඇයි? ඒ අපේ තුල තියෙන හැකියාව වටිනාකම වෙන කාටේ තුලවත් නැහැ. තේරුණාද? ඒ වගේ තමයි ඔබගේ මගේ ජීවිතේ හරි වටිනවා. ඒ නිසා යේසුස් වහන්සේ කුරුසේ පූජා වෙලා ඒක මිලයට ගත්තා. ඒ මිලයට ගත්තේ උන්වහන්සේ තුල අපිව වටිනා පුද්ගලයෙක් නිසා. ඒක ඔබ මම හිතන විදිහට වටින් නැති පුද්ගලෙක් නිසා නෙමෙයි. බලන්න කියනවා මක් නිසාද නුඹලා මිලයට ගනු ලැබුවාය. එබැවින් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඒ කියන්නේ දැන් අපි යේසුස් වහන්සේට අයිති. ඒ ශරීරය දෙවියන් වහන්සේට ගෞරව කරන එක විනාශ කරගෙන උන්වහන්සේ අපි මිලයට ගත්තාන් පස්සේ අපි අගෞරව වෙන විදිහට ශරීරයෙන් හැසිරෙන්න හොඳ නැහැ. ඒක විනාශ කරගෙන, ඒක හැලු කරගෙන, ඒක වටිනාකම නැහැ කියලා හිතාගෙන විනාශ කරලා දෙවියන් වහන්සේට අගෞරව කරන එක දැන් අපි ඔබ මන් දෙවියන් වහන්සේට ආйти. ඔබ මේ දවසේ දෙනවා අයියෝ මම වටින්නේ මම කාටවත් වටින්නේ කියලා මම ඔබට කියන්න කැමතියි. ඔබ වටිනා පුද්ගලයෙක්. ඒ නිසා ඔබ කවුරුණත් කමක් නැහැ. යේසුස් වහන්සේ ඔබට ආදරේ. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් වටිනාකමක් දීලා ඉවරයි. වටින්නේ නැති කසල ගොඩේ හිටිය ඔබ මං වෙනුවෙන් උන්වහන්සේ වටිනාකමක් දීලා, ඒ කියන්නේ මේක මිලයක්. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතයෙන් පූජා වෙලා ඔබ මා මිලයට, ඒ කියන්නේ එච්චර වටිනවා. ඇයි නියම කරේ? අපි කියනවා පියාණන් වහන්සේ කියනවා තමාගේ පුත්‍රයා ලෝකයට දෙන තරම් ප්‍රේම කළා. ඇයි කරේ? කිසිවෙක් විනාශ වෙන්න හොඳ නැහැ. ඒ ජීවිත වටිනවා උන්වහන්සේට. ඔබ හිතන්න පුළුවන් ඔබගේ ජීවිතේ කාටවත් වටින්නේ නැහැ කියලා. ඔබ රස්සාව කරන තැන, ඔබ යාළුවන්ට, ඔබ ඉගෙන ගන්න තැන, ඔබ අසල්වැසියන්ට, ඔබ දෙමාපියන්ට, සහෝදරයන්ට වටින්නේ නැහැ. මං කියන ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේට වටිනවා. ඔබගේ ජීවිතේ යේසුස් ආශ්‍රය. ඒ හින්දා තමයි උන්වහන්සේ තමගේ පුත්‍රයාට දීලා ඒ විනාශයෙන් ගලවන්න පුත්‍රයාගේ ජීවිතේ පූජා කරා. ඒ පුත්‍රයා තමයි මිලයට ගත්තේ, මාව මිලයට ගත්තේ. ඒ නිසා මේ දවසේ මම ඔබට කියන්න කැමතියි. ඔබ කවුරුවත් කම නැහැ. ඔබ කොහේ හිටියත් කමක් නැහැ. මම ඔබව දකින්නෙත් නැහැ. ඔබ මාව දකින්නෙත් නැහැ. නමුත් මේ වචන කිහිපය ඉතා හොඳින් හිතර ගන්න. ඔබ මේක ඉතා හොඳින් අහන්න. ඔබ මගහැර අහන්න එපා. ඇයි ඔබ සමහර විට මේ වගේ වචන ඔබ කොච්චර අහලා ඇති. සමහර විට මේ වගේ දේවල් කියන්නේ ගොඩක් අය මෙහෙම කියනවා ජීවිත වටිනවා මෙහෙම කියලා. හැබැයි ඒ කිසි දෙයක් ඔබ ගණන් ගන්න නැතුව ඇති. හැබැයි මම කියනවා ඒ හැමෝම තමගේ ජීවිතේ වටිනවා කියලා දැනගෙන ඒක අනිත් අයට කියනකොට ඒක පිළිගන්න. මොකද තමගේ ජීවිතේ වටින ඒ අය ඒ කියන අය තමගේ ඒ වටිනාකම දැනගෙන තමයි ඒක ඔබට මට කියන්නේ. ඒ නිසා ජීවිතේ වටිනවා. ඒ වටිනාකමට උන්වහන්සේට ගෞරව දෙන්න තමගේ ජීවිතේ ජේසු පිටයි.